කොහොමද ඔයාලට? අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආවා ඔයාලා ළඟට. අද ඇමරිකානු වෙස්ගත් ඉන්දියානුවා මගේ කලින් වීඩියෝ එකේම part 2 දෙවෙනි වීඩියෝ එක අරගෙන තමයි මම ඕගොල්ලන් ළඟට පැමිණියේ. ඇමරිකානු වෙස්ගත් ඉන්දියානුවා කලින් වීඩියෝ එක බලලා නැත්නම් මෙන්න මේ උඩ ඩිස්ප්ලේ වෙන link එකෙන් ගිහිල්ලා ටැග් ගාලා ඒක බලලා ඉන්න බලපු නැති කට්ටිය මගේ channel එකත් එක්ක දිගටම හිටපු අය සමහරක් හිට බලලා ඇති මේ වීඩියෝ එක. සමහරු කමෙන්ට් දාලා තිබුණා. ඉතින් අද ඒකෙම දෙවෙනි කොටස. අද ඇමරිකානු වෙස්ගත් ඉන්දියානුවා අංක 2න් මම ඉදිරිපත් කරන්නේ Mahindra Thar 4-door version එක. ඒකට ඔවුන් සුවිශේෂී නමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට කියන්නේ Mahindra Thar Rocks. Mahindra Thar Rocks කියන තමයි අද වීඩියෝ එක. මේ channel එක බලන ඔයා ඕෆ් රෝඩ් රථ ගැන විශේෂ උනන්දුවක් දක්වන කෙනෙක් නම් විශේෂයෙන්ම ජීප් රථ වලට ප්‍රියතාවයක් දක්වන කෙනෙක් නම් මේක දැකපු ගමන්ම ඕගොල්ලන්ගේ ඔළුවට එන්නේ මේ ජීප් රැංග්ලර් රථයක කොපියක් නේද කියලා. ඇත්තටම කොපියක් වගේ කොපියක් තමයි මේ කරලා තියෙන්නේ. ඒ කොපිය වුණත් ඒක ටිකක් විධිමත් විදිහට මහින්ද්‍රා සමාගම කරලා දිනවා. නිකන් අමුවේ ෆේක් ඩිසයින් එකක් එනවට වඩා මහින්ද්‍රා සමාගමේ තියෙන ඩිසයින් උත් මේකට එකතු කරමින් ඔවුන් මේ රැංග්ලර් ජීප් රථ වලටම සමාන ආකාරයෙන් ඔවුන්ගේ ප්‍රොඩක්ට් ලයින් අප් එකේ SUV රථයක් ඉදිරිපත් කිරීම තමයි මෙතෙන්දි සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් වෙනද වගේම කියන්න ඕන මගේ channel එක ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන මෙන්න මේ ආකාරයට පල්ලෙහෙන් තියෙන රතු පාට subscribe button එක දැම්ම ඔබලා කම්පියුටරෙන් නම් click කරලා දැන්ම subscribe කරන්න. ඔයා දැනටමත් අපේ channel එක subscribe කරලා නම් තියෙන්නේ එතනම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එතකොට අපි දාන අලුත් වීඩියෝ අපි දාපු සැනින්ම ඔයාගේ YouTube එකෙන් ඔයාට නරඹන්න පුළුවන්. Mahindra Thar 2-door version එකට වඩා Mahindra Thar Rocks වලට යෑමේදී grill එක ආයිත් ඕන් අලුත් ආකාරයකට ඩිසයින් කරලා තියෙනවා. මම හිතන්නේ Mahindra Thar 2-door version එකේ තිබිච්ච grill design එකට වඩා ඉතාමත් ආකර්ෂණීය grill design එකක් මේකට ඉදිරිපත් කරලා තියෙනවා. මේක අමුවේ Wrangler එක කොපි කරන්නේ නැතුව ඕන් ඒකට බොහොම නිර්මාණශීලීව මේ විදිහට රෝස් දෙකක් ආකාරයට මේ සිරස් රේඛා සෙපරේට් කරලා ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ වාහනේ විශේෂයෙන් කියන්න ඕන ඔවුන් මේ 2-door version එකේ තිබුණ නැති වුණාට මේ Mahindra Thar Rocks එකට එනකොට DRLs ඒ කියන්නේ daytime running lights උලත් කරලා තියෙනවා. මේක C shape DRLs C අකුරක හැඩයට daytime running lights ඔවුන් මේ වාහනේ සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම කලින් 2-door version එක වගේම large bumper එකක් එක්ක දෙපැත්තේ fog lamps මේ රථයටත් උන් අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් ඔයාලට මම ඉදිරිපත් කරේ මේකේ front design එක කොහොමද කියලා. ඊළඟට බලමු මේකේ පැතිපෙනුම කොහොමද කියලා. Jeep Wrangler design touch කරගෙන යන ආකාරයට ඊට වඩා පොඩ්ඩක් ඔබට ගිහිල්ලා ඒ design එක අමුවේම copy කරන්නේ නැතුව පොඩි වෙනස්කමකටත් ලක් කරලා මේ ආකාරයට පැති ඩිසයින් එක ඕන් ඩිසයින් කරලා තියෙනවා. ඩෝස් එහෙම ටිකක් බොක්ස් ෂේප් එකට ඩිසයින් ලයින් ටිකක් අඩුවෙන් තමයි අර රැංග්ලර් වල විදිහටම මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒක 2-door version එකෙත් ඒ විදිහටම තිබුණා. ඒ 2-door version එකේම දිගුවක් විදිහට තමයි මේ 4-door version එකේ ඉතුරු කොටස ඩිසයින් වෙන්නේ. මෙතන තියෙන විශේෂත්වයම තමයි දෙවෙනි door එක. ඒ කියන්නේ rear door එකට පස්සේ මෙන්න මේ ආකාරයට මේ ඇන්ගල් එකකට ඩිසයින් වෙලා තිනවා. ඒක බොඩි එකේ සවිශක්තියටත් බොහෝ සිට හේතු වෙනවා. ඒක මං හිතන්නේ මේ Wrangler ඩිසයින් වල නෑ. ඇත්තටම කියනවා නම් අපි Jeep Wrangler එකක් ගත්තාම මේ ආකාරයට මේ විදිහට කෝනර් එකක් විදිහට මේ ඇන්ගල් එකට මෙහෙම ඩිසයින් එකක් නෑ. ඒක මේ Mahindra Thar Rocks එකටම ආවේනික වෙච්ච ඩිසයින් එකක්. ඇත්තට මේක හරි යුනික්. ඒ වගේම ඕන් තව දෙයක් කරලා තියෙනවා rear door එක door handles වෙනත් ඇන්ගල් එකකින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට නිකන් 2-door version එකක් වගේ පේන්නේ. මොකද door handles දෙක මේකේ සංගවලා මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අද එන නවීන වාහන වෙසල් රථ ඔය CHR රථවලත් මෙන්න මේ වගේ නිකන් උඩ හරින් තියෙන. හැබැයි ඊට වඩා වෙනස් මෙතන තියෙන ඩිසයින් door එකට පස්සේ එන වීදුරුව ත්‍රිකෝණයක් ආකාර ඩිසයින් කරලා තියෙනවා. එතන පොඩි කළු පාට
පොඩි ඩිසයින් එකක් ග්‍රැෆික් ඩිසයින් එකක් ඉදිරිපත් කරලා තියෙනවා මම දන්නේ ඒකේ කතාව මොකක්ද කියලා පල්ලෙහා ඉන්න ඔටුවෙකුයි මිනිස්සෙකුයි ඊට පස්සේ මේ ඇන්ගල් වෙච්ච හරියේ ඒ කන්දක් වගේ තියෙන ඒකේ ජීප් එකක් උඩට කඳ උඩට අප්‍රෝච් කරන විදිහක් තමයි දක්නට ලැබෙන්නේ. කවුරු හරි දන්නවනම් ඒ ගැන පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න මේ මොකක්ද කියලා. ඒක මොකක් හරි කතාවක් තියෙනවා. ඇත්තට මේ වාහනේ සුවිශේෂී වෙච්ච දෙයක් තමයි මම දැකපු. ඉතින් මේකේ පැතිබෙනුම ගැන සැලකීමේදී අපි වීල් ගැන කතා කරොත් එහෙම Mahindra Thar 2-door version එකට වඩා මේ Mahindra Thar ROX 4-door version එකේ alloy wheels ඉතාමත් ආකර්ශනීයයි. diamond cut alloy wheel ඕන් ඉදිරිපත් කරලා තියෙන. ඇත්තටම හරිම ලස්සනයි. ඒක නිකන් සාමාන්‍ය ජපාන් වාහනයක වගේ තියෙන මේ යුනික් ඩිසයින් එකක් මේකට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉන්දියානු නිෂ්පාදනයක් වුණාට හොඳ නෙක්ස්ට් ලෙවල් එකේ තියෙන ඩයමන්ඩ් කට් ඩිසයින් එකේ alloy wheels මේ වාහනේට ඕන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ SUV එකේ approach angle එක ඉතාමත් හොඳ මට්ටමක approach angle එකක් තියෙනවා. මේ ජීප් ඩිසයින් වලදී ගන්න පුළුවන් රථයකට ගොඩක් හොඳ අප්‍රෝච් ඇන්ගල් එකක්. අන්න ඒක තමයි මේ තාමත් මේ ජීප් ඩිසයින් පවතින්නේ මේ SUV රථවල. ඉතින් මේ Mahindra රථයේ අප්‍රෝච් ඇන්ගල් එක ගත්තහම 41.7 degrees ඉතාමත් හොඳ මට්ටමේ අප්‍රෝච් ඇන්ගල් එකක් තියෙනවා. ඒ වගේම මේකේ ඩිපාචර් ඇන්ගල් එක ගත්තහම 36.1 degrees වෙනවා. ඊට පස්සේ මේක අපි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක සැලකුවොත් එහෙම 226 mm පමණ වන හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් මේ රථය සඳහා ඔවුන් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ අපි යනවා මේකේ රියර් ඩිසයින් එකට. පිටිපස්සේ පෙනුම සාම්ප්‍රදායික Wrangler Jeep රථයක හැඩහුරුකම් මේකෙත් තියෙනවා. ඒ විදිහට box design tail lamps ඉදිරිපත් කරලා තියෙනවා. ඒ 2-door version එකට වඩා පොඩ්ඩක් වෙනස් කරලා අප්ග්‍රේඩ් කරලා LED tail lamps අර Jeep identity එක තියාගෙනම උන් ඉදිරිපත් කරලා තියෙනවා මේ Mahindra Thar ROX වලට. ඉතින් මේ tail gate එක එහෙම නැත්නම් rear door එක 2-door විදිහට තියෙන්නේ. පැත්තට අරින්න පුළුවන් මේ විදිහට යට කොටස. ඒ වගේම උඩ කොටස උඩට එසවෙන ආකාරයට තමයි අරින්න තියෙන්නේ. ඉතින් මේ dimension අපි සැලකුවොත් එහෙම 1870 mm width එකක් මේ රථය සඳහා ලබා දීලා තියෙනවා. ඒ වගේම මේක overall length එක ගත්තහම 4428 mm වෙනවා. ඉතින් මේකේ height එක ගත්තහම 1923 mm වෙනවා. ඉතින් මේ Mahindra Thar ROX එකේ brake over angle එක එහෙම නැත්නම් කියන ramp over angle එක සැලකුවොත් එහෙම 23.9 degrees වෙනවා. මේක සාමාන්‍යයෙන් මේකේ 2-door version එක Mahindra Thar එකට වඩා යම්කිසි අඩු වගයක් වෙනවා. මොකද Mahindra Thar එකේ brake over angle එක ගත්තොත් එහෙම 26.2 පමණ වෙනවා. මේකට හේතු වෙනවා මේ දෙකේම ground clearance එක ගත්තාම 226. නමුත් මේ Mahindra Thar ROX 4-door version එක ගත්තාම මේකේ wheel base එක වැඩි නිසා මේකේ brake over angle එක 23.9 වගේ අඩු වගයකට යනවා. ඉතින් Mahindra Thar ROX එකේ wading depth එක ගත්තාම 650 mm පමණ වන හොඳ wading depth එකක් තියෙනවා. නමුත් අලුත් Defender එකත් එක්ක සැලකුවොත් එහෙම මීට වඩා ගොඩක් ලොකු වගයකට weight කරන්න පුළුවන්. අලුත් Defender එක 900 mm පමණ වෙනවා. අලුත් Defender එක Mahindra Thar ROX එක සැලකුවාම සාමාන්‍ය අනිත් SUV රථයකට වඩා සාපේක්ෂව 650 mm විතර වන හොඳ wading depth එකක් ඕන් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ ඉන්ටීරියර් ගැන සැලකීමේදී ඉන්ටීරියර් කලර්ස් බොහෝ විට මේ Mahindra Thar ROX වලට ඇවිල්ලා තියෙන්නේ beige ඉන්ටීරියර් black ඉන්ටීරියර් එකකුත් එනවා මං හිතන්නේ. වැඩිපුරම දැන් මේ අවධියේ ඕන් ඉදිරිපත් කරලා තියෙන්නේ මේ beige white වලට හුරු light color interior color එකක්. ඒක නම් පොඩ්ඩක් Jeep රථ වලට යම් කිසි නොගැලපීමක් තියනවාද කියලා බොහෝ දෙනාගේ අදහසක් තියෙනවා. මොකද මේ light colors ඉක්මනටම dirty වෙනවා. සාමාන්‍යයෙන්
ජීප් රථයක් SUV රථයක් කියන්නේ ටිකක් හાર્ඩ් පාවිච්චි කරන දෙයක්. ඒක හින්දා අපවිත්‍ර වීමට තියෙන සම්භාවිතාවය ටිකක් වැඩි. නමුත් ලක්සරි රිච් ලුක් එකක් ගේන්න මෙන්න මේ ලයිට් වයිට් කලර් බේජ් ඉන්ටීරියර් එක ඉවහල් වෙනවා. ඒ වගේම රැංග්ලර් රථයක් ගත්තාම ඇතුළේ තියෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් ක්ලස්ටර්ස් සහ සියලුම උපාංග මම හිතන්නේ වෝටර් ප්‍රූෆින් මට්ටමේ තියෙන්නේ. මම හිතන්නේ මේ Mahindra Thar ROX නම් ඒ වගේ හොඳ වෝටර් ප්‍රූෆින් තත්ත්වයක ඇති කියලා. නමුත් මේ Mahindra Thar ROX වලට power assisted sunroof එකක් ඕන අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් අපි ඩෑෂ්බෝඩ් එක ගැන සැලකුවොත් එහෙම මෙන්න මේ ආකාරයට නිව් ඩිසයින් ඩෑෂ්බෝඩ් එකක් ඉදිරිපත් කරලා තියෙනවා Mahindra Thar ROX වලට. ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකේ මීටර් බෝඩ් එකේ ස්පීඩ් මීටර්ස් දෙක අතරේ මේ වගේ MID ස්ක්‍රීන් එකක් අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේ මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල් එකක් මේකට ලබා දීලා තියෙනවා. USB ports සහ මේ ආකාරයට audio controls ඒ වගේම AC controls මේ ආකාරයට තියෙනවා. ඒ වගේම සෙන්ටර් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ ඩිස්ප්ලේ එකට යටින් එයා වෙන්ට්ස් මේ විදිහට අන්තර්ගත වෙනවා. ඒ එයා වෙන්ට්ස් අතර කාබන් ටෙක්ස්චර් එකක් දක්නට ලැබෙනවා. ඒ වගේම ඩෑෂ්බෝඩ් එක කෙලවරට වෙන්න Mahindra Thar සාම්ප්‍රදායික ඔවුන්ගේ බැජ් එක මේ ආකාරයෙන් ඒක පරණ ක්ලාසික් ජීප් ඩිසයින් එකේ ආකාරයටම අන්තර්ගත කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඩෑෂ්බෝඩ් එකේම ඉදිරිපත් වෙච්ච grab handles ජීප් රථයක් නිසා Mahindra Thar ROX රථයට තෝරන ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේකට ඔටෝ ගියර් shift එකක් වගේ manual gear shift එකකුත් අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් අපි මේක රිය සීට්ස් වලට ගියොත් එහෙම 3 සීටර් සෙටප් එකක් රිය පැත්තෙන් තියෙනවා. වැඩි උස නැති ෆ්ලෝ හම්ප් එකක් එක්ක තුන් දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් ආකාරයට රිය සීට්ස් ඕන් මේ වාහනේ සඳහා අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම රිය එයා වෙන්ට්ස් දෙකකුත් මේ ආකාරයට ඇතුළත් කරලා තියෙනවා පිටිපස්සේ යන මගේන්ට AC එක ලබා ගැනීම සඳහා. ඉතින් හොඳ හෙඩ් ස්පේස් එකක් වගේම හොඳ ලෙග් ස්පේස් එකකුත් මේ රථය සඳහා ඔවුන් ලබා දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ආදී කරුණු තමයි Mahindra Thar ROX පිළිබඳව දැන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලට මේ වීඩියෝ ගැන මොනවද දැනෙන්නේ, මොනවද මේ Mahindra Thar ROX ගැන දැනගන්න තියෙන්නේ කියලා පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් සෝෂල් මීඩියා වල දසුන් ස්ටෝර් කියලා සර්ච් කරාම අපිව හොයාගන්න පුළුවන්. ඉතින් අපේ Facebook page එකට like එකක් දාන්න. මේ වාහනවල මම වීඩියෝ එකකින් ඉදිරිපත් කරන කරුණු වලට අමතරව තවත් බොහෝ කරුණු අපේ Facebook page එකේ ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ප්‍රාර්ථනා කරන ඔයගොල්ලන්ට ලස්සන සුබ දවසක්. අපි දසුන් ස්ටෝර්